Hello guys, ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන Rally Fury කියන සුපිරිම ගේම් එක. මේක ඉතින් යාළුවනේ මල්ටිප්ලේයර් ගහන්නත් පුළුවන්, සිංගල් ප්ලේයර් ගහන්නත් පුළුවන් සුපිරිම ගේම් එකක්. ඉතින් අපි යාළුවනේ වැඩි කතා ඕනේ යමු සිංගල් ප්ලේයර් දීලා ගේම් එකට. හරි යාළුවනේ මම මේ විදියට ඉතින් මේක මහන්සියෙන් ගේම් එක ගහලා ගත්ත සුපිරිම කාර් එක මේකේ තියෙන. ඉතින් යාළුවනේ එකකින් වැඩක් නැහැ මම මේක මොඩිෆයි කරලා තින්නේ. අපි යන් රේස් කියන එක දීලා මේ රේස් එකක් යන්න. ඉතින් යාළුවනේ මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. අනිත් එක යාළුවනේ කියනවා මගේ ෆෝන් එක 2GB ෆෝන් එකක් ඉඳ යාළුවනේ විනාඩි 5ක වගේ කාලයක් තමයි මේ රෙකෝඩ් කරන්න පුළුවන්. නැත්නම් මට YouTube එකට අප්ලෝඩ් කරන්න ගියාම ගොඩක් අමාරු වෙනවා. ඉතින් යාළුවනේ මට රේස් දෙකක් වගේ තමයි එකපාරකට ගහන්න වෙන්නේ. ඔයාලට මේක පාර්ට් 2 එකක් ඕන නම් කියන්න නැත්නම් ඔයාලා ආස ගේම් තියෙනම් ඒකත් කමෙන්ට් එකක් දාන්න මම ඒක ගේන්නම්. MB 200ට අඩු ඒවා කියන්නේ යාළුවනේ. නැත්නම් මට ගානේ ඩවුන්ලෝඩ් කරගන්න බෑ ලැග් වෙනවා. ඉතින් යාළුවනේ මේක ඔයාලා මේ ඩවුන්ලෝඩ් කරගෙන බලන්න Rally Fury කියලා Play Store එකේ ගහුවාම මේ එනවා. උඩින්ම එනවා Rally Fury කියලා. මම පුළුවන් වුණොත් link එක දාලා තියන්නම්. ගාන යාළුවනේ පළවෙනි කමෙන්ට් එකේ හරි description එකේ හරි ඇති link එක මේකේ. යාළුවනේ මගේ යාළුවගේ YouTube channel එකක් තියෙනවා. ඒකේ නම හසිය bro SL. ඒක link එක මම පුළුවන් වුණොත් දාලා තියන්නම්. නැත්නම් යාළුවනේ ඔක search කරලා බලලා යන්න මේ Free Fire කියන logo එකක් තමයි දාලා තියෙන්නේ මේ logo එකට. ඉතින් ඔයයි channel එකම subscribe කරන්න ඉතින්. කාගේ වුණත් YouTube කීනේ යන්නේ. අම්මා සියයි. හැප්පුණා යන්නේ කොට ගණන් ගන්නවා. අපිට ඉතින් කාර් ඩ්‍රයිවිංగ్ කියන්නේ නැතිනම් යාළුවනේ කෙලින්ම යන්න දින්නේ. ඉතින් යාළුවනේ ඔන්න මම රේස් එක ඉවර කරන තැනට දැන් ළඟයි. ඔයාලත් දාගෙන බලන්න යාළුවනේ සුපිරිම ගේම් එකක් ඉතින් මේක. කවුරු හරි මේක මල්ටිප්ලේයර් ගහන්න එනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් යාළුවනේ මේ channel එක මම කිව්වාට අලුතෙන් පටන් ගත්තේ කියලා. ඉතින් මේ මීට කලින් මම short video දාලා තියෙනවා. ඒවා ඉතින් කමෙන්ට් කරන්න, like කරන්න, share කරන්න. ඉතින් යාළුවනේ මොනවා කරන්නද කියන්නේ? කාට වුණත් YouTube channel එක මුලින් පටන් ගන්නකොට like views අඩුයි. YouTube channel එකක් ගන්න කෙනෙක් නම් ඒක දාන්න ඇති. මට මේ YouTube ගන්න ආසාව ආවේ යකා මෑන්ඩි යාළුවනේ අම්මට සිටි වුණා. ඒක නෑ යාළුවනේ අපි යන්නේ. ඔයාලා නැති යකා මෑන්ඩි කියන්නේ ප්‍රසිද්ධ මොබයිල් ගේම් කෙනෙක්. යාටිනවා මිලියන මේ ලක්ෂ 3 පන්නලා මේ subscribersලා. ඉතින් යාගේ වීඩියෝ දැකලා තමයි මට YouTube ගන්න ආසාව ආවේ. යාළුවනේ පරාදෙන සින්නත් ඇති ආනෑ යාළුවනේ. අපි පරාදෙනවද එහෙම? හරි යාළුවනේ ඔන්න ඉතින් ඒ රේස් එක වින් කරා පළවෙනිය වුණා. ස්ටාර්ස් 3කුත් හම්බුණා. ඉතින් මම විනාඩි 2යි තප්පර 31.3යි රේස් එක ඉවර කරා. ඉතින් යාළුවනේ 1600ක් හම්බුණා අපිට. අපි යාළුවනේ හෝම් කියන දීලා ආයිසරයක් රේස් එක. දැන් යාළුවනේ විනාඩි කීයක් ගන්න වීඩියෝ එක මම පොඩ්ඩක් බලන්න. යාළුවනේ විනාඩි 3යි ගානක් ගිහිලා තින්නේ. තා එකපාරක් යන්න පුළුවන් රේස් එකක්. අපිට ගාලා යන යාළුවනේ මේ රේස් එක. මං කිව්වනේ යාළුවනේ එකපාරකට රේස් දෙකක් වගේ තමයි ඉන්නේ. ඉතින් මොනා කරන්නද යාළුවනේ? ඔයාලා මේ subscribe කරන්න ඉතින් මට YouTube channel එකේ සල්ලි වලින් හොඳ ෆෝන් එකක් ගන්න පුළුවන් ඒක. යාළුවනේ ඉතින් background එකේ කේස් අද්දායනවා නම් ගණන් ගන්න බෑ. මම පුළුවන් වුණොත් background music එකක් දාන්නම් ඒක හෙන්න තියෙන්න. හරි යාළුවනේ අපි යන් එනවා. ඉතින් සුපුරුදු වයි රේස් එක පටන් ගත්තා. ඉතින් යාළුවනේ වේගෙන් යන්න ඕනේ මොකද මේක ඉක්මනට ඉවර කරන්න ඕනේ මට. හරි යාළුවනේ අපෝ කැලේ ගියා පොඩ්ඩක් ගණන් ගන්න එපා. මේ වහින වෙලාවක යන හින්දා යාළුවනේ මට මෙච්චර drive කරන්න අමාරු පොඩ්ඩක්. එයාට සැලෙනවද? මේ කාර් එක යාළුවනේ ටයර්ස් තියෙන එක එක වර්ග වැස්ස යන ටයර් එකකුත් තියෙනවා. මම ඒක නෙමෙයි මේ දාගෙන යන්නේ. මම මේ
නිකන් ට්‍රැක් එකේ රේස් පදින ටයර් එක දාගෙන යන්නේ ඒකයි මේ යන්න අමාරු. යාළුවනේ මේ පාර නම් පරාදෙන සීන් එකක් තියෙන්නේ. අන්න යාළුවනේ පරාදුනත් මොනවා කරන්නද ආයිසරයක් යන්න බෑ මට. යන් යාළුවනේ ඉක්මනට අප්පා කාර් එක තිබ්බින්ද කැලේ නොගිහින් බේරුණා යාළුවනේ. ඒක වැදුණු හින්දා මම බේරුණා. ඔයාලා ඉතින් මේක දාගෙන බලන්න ඉතින් සුපිරි ගේම් එකක් කරගෙන. මම තව රොක් හීරෝ වයිට් ටවුන් කියලා ගේම් එකක් තියෙනවා ඒකත් ගේන්න. අප්පා පොඩ්ඩක් කඩියේ ගේම් එකක් ගේන්න යාළුවනේ. බලන්න නැතිව කමෙන්ට් ගේ වීඩියෝ බලන්න නම් එයා දාලා තියෙනවා සීරියස් එකක්ම. හරි යාළුවනේ අපි වෙකින් මේ ට්‍රැක් එක ඉවර වෙන්නේ නැද්ද මන්ද යාළුවනේ. තව අම්මා තවදුරටත් යන්න දෙනවා යාළුවනේ. මේකත් ගිහිල්ලා තියෙනවා මම හිතන්නේ දැන් නම් විනාඩි 5ක් අහුවෙලා ඇති යාළුවනේ. මට විනාඩි 5 ගලන්න ගියොත් යාළුවනේ මේක අවුට් වෙනවා ඒක ප්‍රශ්නේ. යාළුවෝ තනින් කට්ටුනුත් ගණන් ගන්න එපා. දැන් මගේ 2GB ඉඳ මේක තනින් කට් වෙනවා හිතුවා. ඒ මොකද යාළුවෝ මට මේ කට් වෙච්ච කැලේ ටික ආයි ගන්න බෑ නේද? ඒ මොකද ඉතින් ඔයාලට කට් කර තමයි බලන්න ඕනේ. අවුලක් නෑ ඒක ගණන් ගන්න එපා. හරියන්නේ ඔන්න රේස් එක ඉවර වෙගෙන ඉන්නේ. හරියන්නේ ඔන්න වේගෙන් හරියන්නේ ඒකට ඉවර කරලා ස්ටාර්ස් 3ම ගත්තා. හරි එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් ඕගොල්ලෝ හැමෝම මාව subscribe කරන්න, like කරන්න, share කරන්න. ඉතින් මේ වීඩියෝ එක මේක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. මම SL දිමුතු ගේමින්